සුවතය විඳ ගන්න ලෝකෙන් නිදක් නොදෙන ඇයකට වෙලා තෙමිමු පිනිවැහි කොදෙන් ප්‍රේමයට ප්‍රේමය වෙන්න මිල නොවන ජීවිතය පුබුදන්න පිනිවැස්ස වස්සන්න මත්දාන තෙත් වෙන්න ආදරය දළුදන්න මේ කත මතෙන් guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ සොයා යන channel එකට. ඉතින් අද අපි යන්න හදන සීගිරියේ. ඉතින් අපි බස් එකක් එනකන් ඉන්න ඕනේ සීගිරියට යනකන්. නුවර හරි කොළඹ හරි බස් එකක් එන්න ඕනේ. ඊට පස්සේ අපි යමු සීගිරියට. ළමයි ඔයාලා පේන්නේ නැති දැන් අපි ඉන්නේ මෙන්න මෙතන සීගිරියේ ගලගාව. ඉතින් ඔයාලා පේන්නේ මෙන්න මෙතන කට්ටිය උඩ ඉන්නවා. අපි මෙන්න මෙතන තමයි දැන් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ඉන්නේ මෙන්න මේ වගේ දුරකින්. ඉතින් අපි යමු ඉස්සරහටම. අපි දැන් සීගිරි ගලට යන්න හදන්නේ. දැන් අපි ඉන්නේ එන්ට්‍රස් එක ගාවින් අතට ආවා. දැන් මේ පැත්තෙන් තමයි අපිට යන්නේ. පාරවල් හතරක් තිබ්බා. අපි ඊට පස්සේ එතනින් නහගවට පස්සේ කිව්වේ අපිට මේ පැත්තට යන්න කියලා නේද? මේ පැත්තෙන් ගියා. හැබැයි සීගිරි ගල තියෙන අර පැත්තේ. ඔයාලා පේන්නේ නැති සීගිරි ගල තියෙන අර පැත්තේ අපි මෙතනින් කැරකිලා කොහොම හරි සීගිරි ගලට යටින්නේ. මේ අපි ගිහිල්ලා බලමු. වැස්සකුත් වෙනවා. කොඩයක් ගන්න අපි කාව. අද බලමු යන්න පුළුවන් වේද නෑමනක් සෙට් වෙයිද දන්නෙත් නෑ ඉතින්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වේවි සීගිරියට යන පාරදී සීගිරි ගලට යන පාරදී මේ වගේ ලස්සන ඔයාලා මේ දර්ශනයක් බලා ගන්න පුළුවන් වේවි. මේ පැත්තෙන් වගේ මේ දෙපැත්තෙම මේකට වතුර එනවා. අර පුංචි ඇලපාර මන් වලට කලින් පෙන්නුවා. අන්නේ ඇලපාරෙන් එන වතුර කෙලින්ම වැටෙන්නේ මෙන්න මේ පොකුණට. ඊට පස්සේ ඒක හරහා අර පැත්තට තමයි යනවා වගේ පේන්නේ. අපි දැන් ටිකට් එක ගත්තා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඒ වලට පේනදී මෙතන මේ කෙලින්ම ගියාට පස්සේ අපිට සීගිරිය ගලට නගින්න පටන් ගන්න පුළුවන්. ඔයාලා පේනද මෙන්න දෙපැත්ත ධාරයක් තියෙනවා. මෙන්න මේක උඩ යන්න දෙන්නේ නැහැ කියලා කියනවා. Oh my god! Wow! මේවත් කියනවා කියන්නේ මේ ඇත්තට ඒක මේ නීතිය මේ ගහලා තියෙනවා. මේ සරකුණු කරලා තියෙනවා යන්න දෙන්නේ නැහැ කියලා මම මෝඩයා වගේ ගියා උඩි. එහෙම ඔයාලා ඒ වැඩේ කරන්න යන්න එපා. ළමයි ඔයාලට පේන්නේ නැති වැඩේ ලේසි නෑ. සාමාන්‍ය සීගිරි කිව්වකම ඔයාලට හිතෙන්නේ පොඩි කන්දක් නගින්න තියනවා කියලා. බලන්න දැක්කම දැන් හිතෙනවා පැය 3න් නැගලා පුළුවන්ද කියලා. අපි යමු. තව පටන් ගත්ත කියලාවත් කියන්න බෑ. හරියට බැලුවොත් නේ ප්‍රමෝද්. තාම යන ගම. අපි තැනටි අද පිදුරංගලයි සීගිරිය දෙකම යන්න. හැබැයි මම හිතන විදිහට මේකත් එක්ක දැක්කම නම් පිදුරංගල යන්න වෙන්නේ. මොකද ගොඩක් කළා අපිට යයි පැය 3කට වඩා. අපි දැන් ඉක්මනින් යන්නේ. මොකද පුළුවන් වෙලාවක් තිබ්බොත් අපි ඊළඟ පිදුරංගල යනවා. කට්ටිය ගොඩක් සෙනග නැත්තේමත් නෑ නේද? ඉන්නාට බලන්න ගන්න පිටිපස්සෙන් සෙට් එකක් යනවා. ඉස්සරහින් ටූරිස්ට්ලා සෙට් එකක් යනවා. අපිත් ඉතින් මැද යනවා. අපි යමු ඉක්මනින්ම. ඉතින් ඔයාලා පේනවා ඇති අපි තවත් පඩිපෙළක් නගින්න යන්නේ. මගේ මේ ෆස්ට් ටයිම් තමයි මම මේ සීගිරිය එන. එතකොට කී පාරක් කලින් එල්ල දිනවද? එතකොට 10 පාරක් එල්ල දිනවද? ඉතින් එයාට නම් මේ ගානක් වන්නේ මට දැම්මම හරි. මොකද මේ ඔයාලට පේනවාද? කට්ටි පිටිපස්සෙන් ගොඩක් අය එනවා. සෙනඟ නැත්තේම නැහැ කියන්නත් බෑ. ඒ වගේ ගොඩක් ලංකාවේ අයට වඩා ඉන්නේ මෙතන ටූරිස්ට්ලා. ඇත්තටම මේ ටූරිස්ට්ලා ගොඩක් ඉන්නවා මෙතන. හැබැයි මේක වෙනම අත්දැකීමක්. මොකද මේ අපිට මේ අත්දැකීම ගන්න අනිවාර්යයෙන් මේ වගේ තැනකට එන්න ඕනේ. මෙච්චර දුරට යන්න ඕනේ. දැන් නම් පාන්සි හොඳටම මේ පඩි වලට තියද්දි අරසෙන් තියන්න ඕනේ මේ. අමාරුයි ගොඩක්.
මහන්සි හැබැයි අතාරින්නේ අපි යනවා ඉස්සරහට යනවා අපි බලමු අපිට නතර යමු නතර වෙලා ඉවරලා ටිකක් ඉඳලා ඉස්සරහට යමු අර අතන බංකුවක් තියෙනවා ඔයාලට තව දෙයක් පෙන්නන්න බලාගන්න මෙම කලාපය තුළ නිහඬවන්න බමල් ප්‍රයාණ සිදුවන කලාපය කියලා ගහලා තියෙනවා ඉතින් මේ වගේ view එකක් ඔයාලට බලා ගන්න පුළුවන් ළමයි අපි මෙතන බහින්නේ මෙතන පොඩ අවධානයක් දෙනවා ඉතින් මම මෙතන ඔයාලට මේක පෙන්නන්න මේක නම් ඇත්තටම ඔයාලා එන්න ඕන ගමන මේක සීගිරිය ආපුගෙන් සාමාන්‍ය වෙන්න පුළුවන් හැබැයි මට නම් පළවෙනි පාරින් ඉඳන් දන්නේ මාරා වෙනස් ෆීලින් එක අපි තව නගින්න ඕනේ මේ වගේ දරම ඔයාලට පෙන්නන්න මෙතන අර සිංහ පාදේ කියන තැන අපි පොඩි වෙලාවක් හිටියා මොකද මහන්සි දැන් මෙතන වතුර ටිකක් යම් වීඩියෝ වල අපි ඉස්සරහට යන තම බලාපොරොත්තු වෙන්නේ මොකද ගොඩක් මහන්සි මෙතන මේ ඉතින් නැග්ගට අර තියෙන පඩි පිළිවෙතර ආනතිය කිලින්ම උඩට තියෙන රෑන්ගල් එකක් එහෙම නැහැ ඔයාලා කලින් ඇවිල්ලා ඇති ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලා තමයි කමෙන්ට් කරන්න මොන වගේද කියලා ඔයාලට ආපේ ෆීලින් එක සිරාවට මම ගැහෙනවා අම්මෝ ළමයි අය පල්ලෙහාට ඉති වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න එපා දැන්නම කරකිල්ල වගේ නිකන් අමුතු දෙයක් ඔයාලා මම පෙන්නන්න අපි යන ගමන් ඉන්නේ ඉස්සරහට ඉතින් මේ පේන දේ වැටුණත් එහෙම අපි දැන්නම් සාමාන්‍ය උඩ නෙමෙයි ඉන්නේ උඩට මාවද අපි උඩටම කියන්නේ තව පොන්චි දුරක් නැති මෙතන වැටෙනවා නෑ අම්මට සිර ආයෙත් කින වෙන්නන්න අම්මට ඉතින් පේන්නේ ළඟටත් ගන්න එපා කෑලි අවලන්නවත් ඉන්නේ වැටෙන්නත් දැන් මම ඉස්සරහ පැත්තට පෙන්නන්න කැම් එකේ පොඩි පොඩි කෑලි වලට අපි අඩි පිටේ යන්න වෙන්නේ ඉස්සරහට යන ගමන් ඉන්නේ තවඩේ වැටෙනවා දැන් අපි උඩටම ළඟදී මේ තා පොන්චි දුරක් යන්න තියෙනවා දුරක් යන්න මෙන්න මෙතන නේද හරියට මුල මෙතන ඒක විශේෂ දැන් නේද මේක තමයි view එක ඉතින් බලාගන්න පුළුවන් ඉතින් මේකුඩ මාලිගාවක් තිබ්බ කියන්නේ මේක තමයි ඔයාලට බලාගන්න ඕනේ අවසාන පඩි එක ඊට පස්සේ ආයෙ පඩි නෑ බලාගන්න පුළුවන් අපි යමු මෙතන මොකක් හරි තියෙනවා ස්මාරකවලට හානි කියන දනවල දෙක වල දෙක ඒක මේ පරණ ඉතුරු ඉච්චයක් එන්න ඕනේ නේද මෙතන පරණ ඉතුරු ඉච්ච කොටසක් එන්න ඕනේ ඉතින් ඔයාලා බලාගන්න බලන්න හටමු මෙතන පොකුණක් තියලා දෙන්නේ හෙලෝ ගයිස් අපි දැන් ඉන්නේ සීගිරිය උඩ අත්තන ඔයාලා මහන්සිකට පස්සේ අවසානයේ මේ වගේ ප්‍රතිඵලයක් දැක්කට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මහන්සිය කොහෙන් ගියාද කියලා තේරෙන්නේ නැහැ අත්තන මේ view එක මාරයි මෙතන ඔයාලා පිදුරංගල බලා ගන්නත් පුළුවන් දැන් ප්‍රමෝද තියෙන අතෙන්ට වෙලා ඉතින් මේ view එක මාරයි ගයිස් ඔයාලා පේනවා ඇති මේ විදිහට අපි සීගිරියේදී සීගිරිය නම් පිදුරංගල බලද්දි මේ වගේ view එකක් තමයි තියෙන්නේ දැන් මම ඔයාලා මේ විදිහට zoom කරලා පෙන්නන්න ඉතින් ඔයාලට පේනවා ඇති අපි සීගිරියේ ඉඳන් සීගිරි ගලේ ඉඳන් පිදුරංගල බලද්දි මේ වගේ view එකක් බලාගන්න නම් කට්ටිය ඉන්නවා පේනවා ඉතින් අපි හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා මේ පිදුරංගල ගල නගින්න ඉතින් අනිවාර්යෙන් ඔයාලත් රැඳිලා ඉන්න අපිත් එක්ක දිගටම අපි දැන් සීගිරි ගල උඩ ඉන්නේ දැන් බහින්න තමයි ලෑස්ති වෙන්නේ මේ හැබැයි ඇත්තටම මේ මහන්සි හැමදේම ඇත්තටම පේන්නේ නැති වෙනවා නේද උඩ නැගලා මේ පරිසරෙත් එක්ක මේ දේවල් එක්ක සහ හුළඟ අද අවසරත් නැහැ ඔයාලට බලන්න ලවේ මේ සම්පූර්ණයෙන්ම මේ බලාකුළු වලින් වැහිලා තියෙන්නේ වැස්සකුත් තවත් දෙපාරක් විතර වැස්සා අපි ඒ දැන් වලත් නවතින්න නැතුව ආවා ඒ නිසා වීඩියෝ කරන්න බැරි වුණා වැස්සත් එක්ක දැන් අපි සීගිරිය ගලින් බහින්න හදන්නේ ඉතින් අපි ඊළඟ දවසේදී බලාපොරොත්තු වෙනවා පිදුරංගල නගින්න අපි එකම දවසේ තමයි බලාපොරොත්තු වෙන්නේ එක දවස් යන්න අමාරුයි බලන්න ඔයාලා මේ view එක බලන්න ඇත්තටම මාරම ලස්සනයි මේක පට්ට
පිටුවරකින් අපි මේක ගහලා ඉවරයි. දැන් හොඳටම මාසේ කකුල් පිටනවා. තමයි වීඩියෝ එක අවසන් කරන්න වෙන්නේ වහිනවා. අපි ඉක්මනින්ම වාහනයකට ගිහිල්ලා ටවුන් එකට යන්න ඕනේ. මේ වහින නිසා වීඩියෝ එක ඉවර කරන්න දෙයක් නැහැ. දෙන්න දුර ගමන් ඉන්නේ. ඉතින් අපි අලුත් vlog එකක් නම් මේ වගේ ට්‍රැවලින් වීඩියෝ එකේ අපි vlog එක මෙතනින් ඉවරයි. අපි ඉස්සර දුවගෙන ආවා දැස්සත් එක්ක දුවගෙන එන්න ගිහලා මෙතන ඊට ස්පීඩ් එකක් හයරකට අරන් දැන් අපි යන්නේ ටවුන් එකට. ඉතින් ඊළඟ vlog එකේ නම් වෙනවා අපි ඊළඟ යන්නේ පිදුරන්ගල. අනිවාර්යයෙන් මේ vlog එක බලලා ඉතින් ඔයාලා channel එක subscribe කරලා පාරි කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලා අත්දැකීම් මොනවා වගේද කියලා සීගිරියා වෙලා තියෙනවා නේද? එහෙනම් අපි මේ වගේම අලුත් vlog එකකින් අපි ඔයාලා හැමෝටම සාර්ථක දවසක්. වයිසල වෙන කොහෙන්ද හරි ඉන්න ගන්න අරගෙන ආව ඔරොත් අරගෙන එන්නේ මම සෙට් කරේ. දැම්ම ගන්න ගන්න ටවුන් වෙන්න. Now kidding. Tanah